වර්ග 8ක් බැගින්. ඒ ඔක්කොම චිත්තක්ෂණයකට තුන් වරක් බැගින් ඉපදී තිබිච්ච එක දැන් චුත වෙන්න ආසන්න චිත්තක්ෂණ 17ක් තියෙන ඉපදීම නවතිනවා. උපන්නේවා චිත්තක්ෂණ 17ක් එනින් ගෙවිගෙන පවතිනවා. ඒක චුති චිත්තයාගේ අවසාන ක්ෂණයේදී ඒවත් නිරුද්ධ වෙනවා. එහෙමයි නේද? එතකොට ඒ චිත්තක්ෂණ 17 ඇතුළතදී තමන්ගේ సంతානයේ මේ ජීවිතයේ හෝ පෙර ජාතියක හෝ කරගත්ත බරපතල කර්මයක් තියෙනවනේ ඒක සිහි වෙනවා. ඒකට කියන මරණාසන ජවන් වීතිය කියලා. සිත් වාර 5ක් එනවා ඒකට. ඒ බරපතල කියන්නේ ගරු කර්ම නැතිනම් වඩා පුරුදු කරුප එකක් තියෙනවනේ ඕක එනවා. දැන් අපි බුදු ගුණ සිහි කළා නම් වැඩිම ඕක සිහි වෙන්න පුළුවන්. ඒ වගේ මෛත්‍රිය නම් මෛත්‍රිය. අකුසල පැත්තයමක් විතර බහුල නම් ඒක සිහි වෙනවා. එහෙමත් නැතිනම් ඒ තමන්ගේ මරණයට ආසන්නවදී සිද්ධ වෙච්ච කර්මයක් සිහි වෙනවා. ආසන්න කර්ම කියලා. එහෙමත් නැතිනම් අමතක වෙච්ච කර්මයක් හරි එකපාරට සිහියට එනවා. ඒකට කටත්තා කර්ම කියනවා. හතරයිනේ. ගරු කර්ම, ආචීර්ණ කර්ම, ආසන්න කර්ම, කටත්තා කර්ම. ඒ සිහි වෙනවා. එතකොට ඒක වෙන්නේ ජවන් සිත් වලට. ඒ ජවන් සිත් පහින් අනතුරුව සදාරමණ විපාක සිත් දෙකක් ගිහින් භවංග සිත් එකක් වැඩිලා චුති සිත්තේ වෙන්න පුළුවන්. ඒවා විපාක, ඒවා කර්ම නෙමෙයි. සමහර විට සදාරමණ විපාක සිත් දෙක නැතුව ජවන් සිත් පහට අනතුරුව භවංග සිතක් චුති සිතක් ඇතිව නිරුද්ධ වෙන්නත් පුළුවන්. සමහර විට භවංග හිතත් පහළ වෙන්නේ නැතුව ජවන් සිත් පහේ පස්වෙනි සිතට අනතුරුව චුතිය වෙන්නත් පුළුවන්. කෙසේ නමුත් චුතිය කියන්නේ කුසල නෙමෙයි අකුසල නෙමෙයි විපාක සිතක්. පටිසන්ධිගත සිත හා සමාන විපාක සිතක්. ඒක නෙමෙයි ඊළඟ භවය නියම කරන්නේ. අර ඒ සිතට මුලින් ඇති වෙච්ච ජවන් සිත් වලට අරමුණු වෙච්ච කර්මය. එතන කර්මයේ කළ කර්මයේ හෝ සිහි වෙනවා. කර්මයේ කරන්න උදව් වෙච්ච උපකාර වෙච්ච දෙයක් හෝ සිහි වෙනවා. නැත්නම් උපදින ස්ථාන ලකුණක් සිහි වෙනවා. ඕක තමයි ඒ ජවන් සිත් වලට අරමුණු වෙන්නේ. Tamanne හිතාමතා අසුරවන්න බෑ. කර්ම බලයෙන් ඒක සිද්ධ වෙන්නේ. කර්ම නියාමයේ කියලා කියන්නේ. එතකොට එතෙන්දී චුති චිත්තේ නිරුද්ධ වෙනකොටම මව කුසක පරිසන්දි ගන්න සත්‍යයක් නම් මව කුසක පරිසන්දි ගන්නවා. තත්පරයකින් කෝටියෙන් පංගුවක්වත් ප්‍රමාණය. චිත්තක්ෂණයකින් 3න් පංගුවයි එතෙන් යන්නේ. තරම් කෙටි වෙලාව. දැන් හැම චිත්තක්ෂණයක්ම තියෙන උත්පාදක්ෂණ, තිතික්ෂණ, භංගක්ෂණ කියලා. දැන් මෙතන චුති චිත්තය නිරුද්ධ කිරීම භංගක්ෂණය. චුති චිත්තයගේ භංගක්ෂණය වෙනකොටම අතන උත්පාදක්ෂණේ පහළ වෙනවා. ඉතින් ඒකට කොච්චර නිදසුන් කරලා තිනවද දැන් ඔය භවආග්‍රේ කියන ඉහළම බ්‍රහ්ම ලෝකේ චුත වෙන කෙනෙකු. يعني කියනවා දැන් ඒ භවආග්‍රේ කියන එක යොදුන් කෝටි ගාණක් ඉහළ තියෙනවා. යොදුනක් දිගපාල උස ඇති ශෛලමය පර්වතයක් පොළොවට හෙළුවොත් එහෙම එක විනාඩියකට යොදුන් 13කුත් තුنين එකක් පාත් වෙන මේ ගල් පර්වතය පැයකදී යොදුන් 8000ක් පාත් වෙනවා. එච්චර වේගෙන් බහින්න මේ ගල් පර්වතයේ පොළොව තලයට එන්න යනවා අවුරුදු 4කුත් මාසකුත් 1027ක්. නමුත් අතන චුත වෙන සත්‍යයාගේ පටිසන්ධියේ මෙහි පහළ වෙන්න චිත්තක්ෂණයකින් 3න් පංගුවයි යන්නේ. ඒකෙන් පේන්නේ අර පර්වතේ නම් පර්වතයක් හැටියට එනවා. මෙතන එන කෙනෙක් නැහැ. එතන නිරුද්ධ වෙනවා මෙතන පහළ වෙනවා. ඒකයි ඒකේ සත්‍යය. ඒ නිසා නිකන පුනබ්භවෝ කියන්නේ නැවත පහළ වීම. අය උපදිනවා නෙමෙයි පහළ වෙනවා. කෙනෙක් උපදිනවා කියන්නේ ඒ අතන හේතු නිසා මෙතන ඵලය පහළ වෙනවා. ඒ නිසා දැන් ඔය සමහරු අන්තරා භවයක් කියලා මේ තනක් ඔය ආසේ සජිසංඛා කියන එක සම්පූර්ණයෙන් මුසාවක්. ඒක මිත්‍යාවක්. එතකොට අණ්ඩජ වශයෙන් හරි ජලාබුජ වශයෙන් හරි සංසේදජ වශයෙන් ඕපපාදික ඔය හතර ආකාරයෙන් උපදින්න පුළුවන්. අර වාගේ චිත්තක්ෂණයකින් 3න් පංගුව තරම් කෙටි වේලාවක් ඇතුළත සිද්ධ වෙනවා. චිත්ත චිත්තයට අනුතුරුව.